ගත කිරීම සඳහායි. ඔවුන් ඊයේ පස්වරුවේ වියනාම සඳහා වෙල්ලපුව නයිනමඩම වෙල්ලමංකරය ප්‍රදේශයේ නදී තීරයට ගොස් තිබුණා. වියනාමින් සිටියදී එක් තරුණයෙකු මුහුදේ ගිලී තිබූ අතර ඔහුව බේරා ගැනීම සඳහා තිදෙනෙකු කටයුතු කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එම තිදෙනාද මුහුදු රළට හසුව දියේ ගිලී ඇති අතර ඔවුන් සොයා පොලිසිය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මල්ලි කෙනෙක් එතන් ගියා. අපේ අනිත් කට්ටියක් මේ අල්ලන් ගිහලා තව අත දෙනෙක් ගියා මොකද? එහෙම කෙනෙකුට නාන්න ගියා අපි දන්න කෙනෙකුට නාන්න දෙන්නේ නැහැ. මෙතන නාන්න දෙන්න බෑ කියලා නාට දැනුවත් කරනවා රජු ඉන්නවනේ. ඔය ලොකු ලොකු කට්ටිය ඉවරට කියලා මොනවා පොලිසියෙන් පොලේ ගහන්න. ඔල්ල ගොඩක් එන්නේ. බුදුන් තමයි. ඒක ඉතල අහන්නේ කොච්චරව අන්නයිලා නිතරම නාරාජි කියන්නේ ළඟට මම ගහන්නේ ගියා. ආයිත් පොලේ දාවා. 10 වෙනකන් දැන්. ඊයේ රාත්‍රියේම 17 හැවිරිදි තරුණයෙකු ගොඩ ගැනීමට හැකි වූ අතර ඔහු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. ඒ ගිලුණු සෙසු පිරිස සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර අද අලුයම තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණේ ඒ අනුවයි. ඔවුන් වයස 19 සහ 28 හැවිරිදි තරුණයන් බවයි අප වාර්තාකරු පැවසුවේ. ජීවිතක්ෂයට පත් වුණේ භගවන්තලාව සෙන් විජයන් සතුයායේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් වන ශ්‍රීකාන්ත් සරන්රාජ්, ශ්‍රීකාන්ත් අජිත් කුමාර් සහ ඔවුන්ගේ ඥාති සොහොයුවෙක් වන ශ්‍රීධරන් උදය කුමාර් යන අයයි. අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ දේහයන් නිවෙස් වෙතට රැගෙන ඒමට නියමිතයි. කෙසේ වෙතත් දිය ගිලී අතුරුදන් වූ වයස අවුරුදු 17ක තරුණයෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර මාතලේ සිට උන්නේශ්වරන්